Backhand. Garbage backhand. අපේ කට්ටියට වතුර දන්සලක් දෙනවා මේ නික්කම ඉඳලා ඇවිල්ලා කරුණේ ටිකක් හා ඉතින් අපි සන්තෝෂයි ඔව් නෑ අනිත් කට්ටිය දෙන්න ඔක්කොම දෙන්න ඉන්න කට්ටිය අපි වැඩ කරන කට්ටිය සන්තෝෂයි කියන්නේ අපේ නන්දෙසින් ඇවිල්ලා මේ වෙලාවේ දන්සල් දෙනවා පාරසිද්ධ කරනවා නුවර අතර නුවරක් කරලා යන්න කියලා තමයි ඉල්ලන්නේ නුවර කැත කරන්න එපා අතර ඔයාලා ගේන්න බෝතල් දාන්න කොපින් බෑග් දාන්න ගෑම දාන්න ඒ ප්‍රශ්නයක් නැහැ දැන් අපිට සෑහෙන්න මේකේ ගැසිකිලි ඉතින් අපිත් මිනිස්සුනේ මේ වඳින්න ආවා වගේම අපිත් ඔයාලට පූජා තස්කාරයක් මේ කරන්නේ මේකේ විශාල වශයෙන් ලංකාවේ මම හිතන්නේ අධිකයෙන් ඇවිල්ලා මිනිස්සු වැඩ මේ කරන්නේ කොහොම දලදා වහන්සේට තියෙන ගරුත්වය නිසා අද මුස්ලිම් ජනතාව පල්ලි අරලා දීලා තියෙනවා ඉතින් අපි වාදේ කරන්න ඕනේ හින්දු ජනතාව කෝවිල් අරලා දීලා තියෙනවා මහනුවර කියන්නේ පුදුම එකමුතුකමක් තියෙන රටක් කියනකොට නගරයක් කියන එක පෙන්වනවා අපි ලෝකෙට නිසා මේ වගේ මිනිස්සු විදියට මේ රට දිනු කරනවා කියන එක සිම්පල්. වැරදි දෙන්න පුළුවන් මිනිස්සු අතර. අර දලදා වඳින්න ඇවිල්ලා වැරදි දෙන්න පුළුවන්. අපි වැරදි දෙන්නේ හොයන්නේ.
වෛද්‍යුති කරන්නේ නැහැ. ඒක පිළිගන්නවා. හැමෝම අද වෛද්‍යවරයාද නර්ස්වරු එහෙම නැත්නම් දෙවියන්ද අමුතු අදාළ නැහැ. මහා භාරත පැත්තේ අදියේ පෙරේදා දවස් 3ක් අවසන් දුන්නා. මේ දවස් 3 අපි තීරණය කරා මානවර සුද්ධ කරන්න ඕනේ කියලා. ඒ නිසා මගේ සහෝදර සියලු දෙනාම එකතු වෙලා උදාවගේ වැඩ කරා. ඒ ගැන සන්තෝෂයි. මේ වගේ මොකද හතරක් අපි දැන් මේ වෙනකොට පුරවල යවලා ඉන්නයි. අපි බලාපොරොත්තු වෙනවා හෙට දිනේ පොඩි 30ක් විතර කාලා පොඩි මහනුවර නගරයේ මේ වගේ දෙයක් කාටවත් ඔත් කියන්නේ මේ ආවේ අනුවම අදවතින් වන්දනා කරන්න. එයාලට පුළුවන් විදියට හැම කෙනෙක්ම මේ දවස් 3-4 මේ පොලිං වල රත්තර දෙමීගෙන අවුවට වේලිගෙන මේ ඉන්නේ දලදා වහන්සේට තියෙන භක්තිය නිසා. ඉතින් අපිට නුවරේ උන්ට ඇත්තටම දලදා වන්දින්න බැරි වුණා. ඔකට බැරි වුණා. ඒ අපි වැන්දේ නැති වුණාට මේ හැමෝම වැන්දට වඩා කුසලයක් කරගන්නවා වඳින්න කට්ටියට පාර හදලා දෙනවා. ඒක තමයි අපේ යුතුයකම. මහනුවර මිනිස්සු ඒක කරා හරියටම මහනුවර මිනිස්සුන්ට හරි ආදරේ. ඒ වගේම තමයි අපේ නොයෙක් නන්දසින් ඇවිල්ලා මට අපට හම්බුණා දන්සල් දෙනවා. දන්සල් දීලා මේව පුච්ච කරන්න. අපි එයාලට අනේක වාරයක් ස්තුති කරනවා. මේ නුවර රත්න කරලා යන්නේ. නුවර අපේ ලෝකයේ මුදුනේ ස්ථානයක් වාසය ඒවගේ සියලුම දෙනා මෙතන ඉන්නවා. අද එකා වගේ හැමෝම මාපාර අතු ගෑවා. කුණු වඩවල් අත ගෑවා. එක දෙයක් කියන්නේ. ඕන කුණු කොටක් දාන්න. මූත්‍රා සහ මල පහ දාන්න එපා. බෑග් වලට. ඒක කරගන්න ඒක නම් කරන්න එපා. ඔයාලා බොහොම සුස්ත සම්පන්න විදිහට අවිල්ලා ඕන දහාවක් දාන්න අපි අදිනවා. ඒ දෙක නැතුව. ඒ දෙක දාන්න එපා. අපි අංගල ගෑවේ. අපි කනට වැටෙනවා නේද? කොට. ඒ නිසා රඟලා කියන්නේ නුවර ලක්ෂණ කියන්නේ. බොහොම ඉතින් අපි සියලුම දානවා. ඒ වගේම ඉන්දපාලි ප්‍රාදේශ සභාවට මම ස්තුති කරනවා. නගරවට පොරේ ප්‍රාදේශ සභාවට ස්තුති කරනවා.
විශාල සහයෝගයක් අපිට දැක්වුවා. මේ කුණු ටික මම කිව්ව ප්‍රමාණයෙන් හොඳ කාලේ ප්‍රාදේශීය සභාවට දාන්න කිව්වා. ඒකට ගහවට පොල්සේ ප්‍රාදේශීය සභාවේ ඒකත්වයට ඇවිල්ලා කිව්ව මොනවද වෙන්න ඕනේ. තුමාලගේ කුණු සහයෝගය තියෙනවා. ඉතින් අපි අගය කරන රාජ්‍ය නිලධාරීන් හැටියට එතුමාලා අපිට දක්වන සහයෝගය. ඉතින් හැමදේම අංග සම්පූර්ණ කරන්න බැරි වුණා. 80ක් හරි වෙන්න පුළුවන් 20ක් වැරදි වෙන්න පුළුවන්. 20 වැරදි වලට යන්න එපා. 80 හරි බලන්න. හරි බලලා අපි ඉඳලා වෙලාවදී 12:40 වෙලාව ඒ නිසා අපි ගම් මෙතන කිව්වේ නෑ. සියලු දෙනාටම ගල දවසක්